ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ හොලිවුඩ්යේ අතීතයේ අඳුරුම අදටත් නොවිසඳුණු අභිරහසක් ගැන. ඔව්, ඇත්තටම හරියම කුප්‍රකට සිදුවීමක්. අපි බලන්න යන්නේ 1947 දී වුණු එලිසබෙත් ෂෝට්. පස්සේ කාලයක බ්ලැක් ඩාලියා කියලා ප්‍රසිද්ධ වුණු තරුණියගේ අභිරහස් ඝාතනය ගැන. ඉතින් අපේ අරමුණ තමයි මේ ලිපිය හරහා ඒ සිද්ධියේ ප්‍රධාන කාරණා ටික, ඒකේ තිබ්බ බිහිසුණු බව, අනික ඇයි මේක තාමත් විසඳිලා නැත්තේ කියන එක හොයලා බලන එක. හරියටම හරි. එලිසබෙත් ෂෝට් කියන්නේ මැසචුසෙට්ස් ඉඳන් ලොස් ඇන්ජලිස් වලට ආපු කෙනෙක්, අවුරුදු 22යි. ලොකු හීනයක් තිබ්බ නිලියක් වෙන්න. ඒතේ හීනේ බොඳ වෙලා ගියේ හරිම අවසනාවන්ත විදිහට නේද? ඔව්. අතිශය ඛේදජනක අවසානයක්. ඒකේ බිහිසුණුකම තමයි මං හිතන්නේ මේ කතාව මෙච්චර ප්‍රසිද්ධ වෙන්නත් හේතුව. 1947 ජනවාරි 15 වෙනිදා ලොස් ඇන්ජලස් වල ලීමර්ඩ් පාක් කියන තැනක තමයි ඇගේ සිරුර හොයාගන්නේ. ඒකත් නිකම්ම නෙමේ. ලිපියේ තියෙන විදිහට සිරුර ඉනහරියෙන් දෙකට කපලා විතරක් නෙමේ ඇතුලේ අවයව අයින් කරලා සම්පූර්ණයෙන්ම ලේ ටිකත් අයින් කරලා තිබිලා තියෙන්නේ. හරිම දරුණුයි. ඒ විතරක් නෙවෙයි නේද? මුහුණත්. ඔව් මුහුණෙත් ඒ ග්ලාස්ගෝ ස්මයිල් කියන කැපුම, ඒ කියන්නේ කට දෙපැත්තෙන් කන් දෙක ගාවට යනකම් වගේ කපලා හරිම විකෘති. හිතාගන්නත් බෑ. ඉතින් මේ අපරාධයේ ආසාමාන්‍ය කුරුඩුකම නිසාම වෙන්නේ නැති LAPD විතරක් නෙමෙයි FBI එකත් මේකට සම්බන්ධ වෙන්නේ. ඇත්තම ඒක තමයි. ඒ තරම් මේක ආందోලනාත්මක වුණා. ලිපියේ කියනවා සැකකරුව 150කටත් වඩා ඉඳලා තියෙනවා කියලා. ඒක විශාල ගාණක් නේද? ඔව් විශාල ගණනක්. මේකනේ ඒ කාලේ තිබ්බ මාධ්‍ය ප්‍රචාරයත් එක්ක ගොඩක් දෙනා ගැන අවධානය යොමු වෙන්නේ නැති, පොලිසියට තොරතුරු ගලාගෙන නැති. ඒකත් බලපාන්නේ නැති. ඒ වගේම අර සිරුර කපපු විදිහේ තිබ්බ පිළිවෙල වගේ එකක් නිසා. ඔව් ඒකත් ලොකු කතාබහක් වුණා. සමහරු කිව්වා මේක කරන්නේ වෛද්‍ය දැනුමක්, එහෙම නැත්නම් මස් කපන කෙනෙක් වගේ කෙනෙක්ට විතරයි කියලා. ඒ කියන්නේ යම්කිසි ශල්‍ය වෛද්‍යමය හැකියාවක් තියන්න ඕන කියලා. අන්නේ ඒ සැකේ නිසාම නේද පස්සේ කාලෙක වෛද්‍යවරයෙක්ගේ නමකුත් මේකට ගෑවුනේ, ජෝර්ජ් හෝඩල්. හරියටම හරි. ජෝර්ජ් හෝඩල්. එයා ප්‍රධාන සැකකරුවෙක් බවට පත් වුණා. විශේෂයෙන්ම FBI එකේ ප්‍රොෆයිලර් කෙනෙක් ජොන් ඩග්ලස් මේ බ්ලැක් ඩාලියා ඝාතනයයි ඒ කාලෙම වගේ ක්ලීව්ලන්ඩ් වල සිද්ධ වෙච්ච ටෝසෝ මර්ඩර්ස් කියන මිනිමෙරුම් සෙට් එකයි අතර සම්බන්ධයක් තියෙන්න පුරුවන් කිව්වා. ඒයි ඒ මිනිමෙරුම් වලත් මේ වගේ. ඔව් ඒවත් මේ වගේම සිරුරු කෑලි වලට කපලා දාපු ඒවා. ඉතින් ඒ රටාව සමාන නිසා තමයි හැම සැකයක් ආවේ. හෝඩල් ගැන සැකය තවත් වැඩි උනේ එයාගේම පුතා ස්ටීව් හෝඩල්. පුතාම පොතක් ලිව්වා නේද? ඔව් බ්ලැක් ඩාලියා අවෙන්ජර් කියලා. ඒ පොතෙන් එයා කියනවා එයාගේ තාත්තා තමයි මේ ඝාතනය කළේ කියලා. ඒකට සාක්ෂිත් ඉදිරිපත් කරනවා. ඒක නම් පුදුම කතාවක්. හැබැයි ඒක ඔප්පු කරන්න පුළුවන්ුනේ නෑ නේද? ලිපියේ ගැන මොනවද කියන්නේ? ලිපියෙන් කියවෙන්නේ ස්ටීව් හෝඩල්ගේ තර්ක කොච්චර ප්‍රබල වුණත් ඒවා තාමත් හරියටම ඔප්පු කරතු සාක්ෂි නෙමෙයි කියලායි ගොඩක් අය කියන්නේ. ඒ කියන්නේ ඒක තාමත් තියන්නේ න්‍යායක් විදිහට. ඒකයි මේක තවමත් නොවිසඳුණු අභිරහසක්. ඊ අභිරහස නිසාම තමයි නේද මේක මෙච්චර කාල මිනිස්සුන් අතරේ තියෙන්නේ. අර LA Confidential වගේ ෆිල්ම්ස් වල හැමත් මේ කතාව තියෙනවා. ඔව් පොත්පත්, චිත්‍රපට, TV සීරීස් ගොඩක් දේවල් වලට මේක පාදක වෙලා තියෙනවා. ඒකේ තියෙන අඳුරු ගතිය, අභිරහස මිනිසුන්ව ආකර්ෂණය කරනවා. එහෙමයි. ඉතින් අවසාන වශයෙන් ගත්තම මෙච්චර ලොකු පොලිස් FBI පරීක්ෂණ තිබිලත් සැකකාරයෝ ගොඩක් ගැන හොයලා බලලත් දශක ගාණක් තිස්සේ මිනිස්සු මේ ගැන උනන්දු වුණත් අද වෙනකම් බ්ලැක් ඩාලියාගේ ඇත්තව ඝාතකයා කවුද කියලා හොයාගන්න බැරි වෙලා නීතිය ඉස්සරහට ගෙන්න බැරි වෙලා. ඒක තමයි මේකේ තියෙන කනගාටුදායකම සහ කුතුහලය දනවනම දේ. මේක කාලයත් එක්ක අමතක වෙලා යන්නේ නැහැ. දිගටම කතා බහට ලක් වෙනවා. එහෙනම් අන්තිමට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. බ්ලැක් ඩාලියා වගේ සමහර අභිරහස් ඇයි ඒවා කාලයත් එක්ක මැකිලා යන්නේ නැතුව මිනිසුන්ගේ මතකයේ පරිකල්පනයේ මේ තරම් තදින් රැඳිලා තියෙන්නේ? ඒ අභිරහස් ඇතුලේ තියෙන ඒ අමුතුම ආකර්ෂණය මොකක් වෙන්නේ නැතිද? ඒක ඇත්තටම හිතන්න වටින ප්‍රශ්නයක්.